වෙල්කම් ටු ද ටීම් රෙක්ස්. අද අපි හඳුන්වා දෙන්න හදන්නේ අපේ රෙක්ස් ලොගින් සිස්ටම් එක ගැන. මේක කලින් පබ්ලික් තිබෙනවා මචං. දැන් පබ්ලික් කරලා තියෙන්නේ. මුලින්ම ඔයාලා ගිහිල්ලා අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න ඕනේ. හරිද? ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න හැම විදිහකින් ගිහින් රෙක්ස් චීට් කියලා සර්ච් කරන්න. ඒකට ගිහිල්ලා උඩ මුල්ලේ තියෙනවා ලොගින් සිස්ටම්. එහෙම නැත්නම් ওই get start බටන් එක ඔබන්න. ඒක ඔබලා දැන් ඔයාලට account එකක් නැහැනේ. sign up යන්න. හරිද? sign up ගිහිල්ලා ඔතෙන්ට ඔයාලගේ යූසර්නේම් එකක් ගහන්න. හරිද? යූසර්නේම් එකක් ගහලා ඔයාලගේ ඊමේල් එකක් දෙන්න. ඊමේල් එකක් දීලා පාස්වර්ඩ් එකක් දීලා කන්ෆර්ම් පාස්වර්ඩ් එක ගහලා ඊට පස්සේ මචං මේ ඔයාලට මෙතන තියෙන Superbase URL key කියලා එකක්. හරිද? එතන key එක ගන්න විදිය තමයි දැන් පෙන්වන්නේ. ඔයාලා ඔය Google එකට ගිහලා Superbase කියලා සර්ච් කරන්න. හරිද? Superbase කියලා සර්ච් කරාම මේ විදියක් එනවා. ඒක ඇතුළට ගියන් පස්සේ ඔයාලට ඒකේ sign in වෙන්න තියෙනවා. හරිද? ඔයාලා account එකක් නැත්නම් ඒකේ sign up වෙමු අපි මුලින්ම. sign up now ගියා. මේ විදිහට ඔයාලගේ Gmail එකක් ගහලා ඒකේ sign up බටන් එක ඔබන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලා email එකට confirm කරන්නක් ඇවිත් තියෙනවා. හරිද? ඔය ඇවිත් තියෙන කන්ෆර්ම් මැසේජ් එකට ගිහලා කොළ පාටට තියෙන කන්ෆර්ම් ඊමේල් ඇඩ්‍රස් කියන එක ක්ලික් කරායින් පස්සේ ඊමේල් එක කන්ෆර්ම් වෙනවා. ඊට පස්සේ මචං ඔය තියෙන නම් වලින් මොවා දීගෙන මේ කන්ටිනියු කරන් යන් ඔය ක්‍රියේට් දෙන්න මචං. ඔතෙන්ට ඔයාගේ කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. ඔය පාස්වර්ඩ් එක නම් අපිට ඕන වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඔය පැත්තේ ලිස්ට් එකක් ඔයක් තියෙනවා. හරිද? ඔය පැත්තේ ලිස්ට් එකේ මචං මේ ඔයාලගේ පැත්තේ ලිස්ට් එකේ තියෙනවා setting icon එකක්. ඔය තියෙන්නේ project setting. හරිද? project setting වලට ගිහිල්ලා data API යන්න ඕනේ. data API වල ඔයාලට ඕනේ URL එක තියෙනවා. ඒක copy කරගත්තා. ඔතෙන්ට URL එක දැම්මා. ඊට පස්සේ යට තියෙනවා public API එක. ඒක copy කරගන්න ඕනේ. ඒක දාන්න ඕනේ public API එක දාලා create දෙන්න ඕනේ. මට පොඩ වැරදුනා මචං. username එක වගේක් තියෙනවා. ඒ හින්දා අපි ඒක පොඩ්ඩක් වෙනස් කරමු. හරිද? දැන් උදේට create දෙන්න ඕනේ. හරිද? create දීලා ඒ username password වලින් මේ create වුණාන් පස්සේ sign in වෙන්න. ඊට පස්සේ මෙතන dashboard එකේ තියෙනවා download SQL කියලා. ඒක click කරන් download වෙන SQL file එක. ඒක notepad එකේ මචං open කරගමු. හරිද? ඊට පස්සේ මේක copy කරලා ඉවරලා Superbase එකකින් ඒකේ පැත්තේ list එකේ තියෙන තුන්වෙනියට SQL editor. ඒකට ගිහිල්ලා ඔන්න ඔක paste කරන්න. paste කරලා ඉවරලා run දෙන්න යටින්. ඊට පස්සේ විදියට run වෙනවා. ඊට පස්සේ Superbase එක close කරලා දාන්න. Superbase එකෙන් ඇති වැඩක් නැහැ අපිට. ඊට පස්සේ නම් setting වලට ගිහින් බලන්න. setting වල නැහැ. කොහොම හරි ඔකේ account වලට ගිහින් වල බලන්න. account එක Superbase එක link කරලා තියෙන කියලා ඔය link කරලා තියෙන්නේ. ඔය emulator එක වැඩි හිතන්නේ ඒක මගේ වුණාකට හදපුවා මචං මේ. හරි. දැන් බලමු මේ ඊටු වැඩි කොහොමද කරන්න කියලා. හරිද? දැන් ඔයාලට Python උයි C# උයි තමයි example download කරගන්න තියෙන්නේ. ඊටු available වුණාම උතනින් ගන්න හැකි. ඔයාලට Python උයි C# උයි තමයි දැන්ට හදන්න පුළුවන්. මෙතන C# ටික් කරාම C# එක download වෙනවා. හරිද? ඔයාලට පෙන්වන්න ඕනද අපි හදමු දැන් example එකක්. සාමාන්‍ය ඔයාලා තියෙන මේකෙම login එකට add කරන් තියෙන මේ දේවල් ටික. හරිද? මම ඔයාලට පෙන්වන්න ඕනද මේ විදිහට අලුතෙන් project එකක් හදලා normal හදන විදිය කියලා දෙන්න. මොන විදිහට ඔයාලා example download කරලා තමයි example එකේ මේ විදිහට project එකක් තියෙන. හරිද? ඒ project එකකින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕකේ form 1 code එකයි rex.out.cs file එකයි ඔයාලා notepad එකෙන් වගේ open කරගන්න. notepad එකෙන් open කරගත්තාම හරි මේ මාත් open කරන් තියෙන මේ විදිහට තා මේ ඕකේ මේ මොකද්ද requirement.txt file කියලා එකක් ඇති. සාමාන්‍යයෙන් ඒක මං දාලා
ගත්තේ මෙන්න මෙතෙන්ට හරිද මෙතන ඇති ඒක තියෙනවා ඔයාලා ඉන්ස්ටෝල් කරන්න ඕනේ මොනවද නැද්ද කියන එක. දැන් අපි නිකන් ලොගින් එකක් හදාගමු. මම ටග් ගාලා ඒක හදාගන්නම්. මම තව මේකේ හදාගන්නවා මචං ෆෝම් 2 එක. මොකද 1 එකකින් ලොගින් වුණාන් පස්සේ নেවිගේට් වෙන්න ඕන 2 එකට හින්දා. ඒ විදිහට ෆෝම් 2 එකක් හදන්න. ඒක ඔයාලා කැමති නමක් දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ හරිද? ඔයාලගේ තියෙන එකේ নেවිගේට් වෙන්න ඕන ෆෝම් එක තමයි මේ වෙන්න ඕනේ. ඔයාලා එකක් තියෙන එක හදන්න ඕනේ නෑ ආයෙත්. ඔයාලා තියෙන ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරනවා නම් මම ටග් ගාලා ලොගින් එක හදාගන්න මෙතෙන්ද. හරි මචං දැන් මම මේක හදනකොට මේ කියන්නම්. මේකේ පළවෙනි එක යූසර් නේම් පාස්වර්ඩ් විදිහට ගන්නවා. දෙවෙනි එක කී එක. පළවෙනි බටනේ ලොගින් එක විදිහට ගන්නවා. දෙවෙනි එක රෙජිස්ටර් එක විදිහට මචං ගන්න. හරිද? ඒ විදිහට මේකේ ලොගින් හදන්න මම පොඩ්ඩක් බැලන්ස් කරගන්නවා මචං මේකේ ඊට පස්සේ ඔයාලට හරි ඊට පස්සේ මචං තියෙන්නේ CS ෆයිල් එක ඇඩ් කරගමු. හරිද? මේකේ ඔයාලා CS ෆයිල් එක තියෙනවා. අර ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත එක්සැම්පල් එක ඇතුළේ තියෙනවා rexout.cs කියලා. හරිද මචං? මේ තියෙන්නේ ෆයිල් එක. දැන් අපි ඒක අපේ ප්‍රොජෙක්ට් එකට දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ගිහිල්ලා මචං රයිට් ක්ලික් කරලා ඇඩ් ගිහිල්ලා මෙතනින් අයිටම් එකක් තියෙන මොකද්ද බං එක්සිකියුටිව් අයිටම් එකක් විදිහට ඇඩ් කරගන්න ඕනේ. හරිද? rexout.cs කියලා ෆයිල් එකක් තියෙනවා එක්සැම්පල් එක ඇතුලේ. එතනත් එක්සැම්පල් එක ඇතුලේ තියෙනවා තියෙන rexout.cs මේ ඒකට ගිහිල්ලා ඒකේ මචං ඉන්ස්ටෝල් කරගන්න එකක් තියෙනවා. අතර requirement.txt ෆයිල් එකේ ඒ ඉන්ස්ටෝල් කරගන්න ඕන විදිහට දාලා තිනවා. හරිද? මේ විදිහට ඒ දාලා තියෙන කොපි කරලා ඔයාලා යන්න ඕන නගට්ස් වලට ප්‍රොජෙක්ට් ගියා. ඉතින් මැනේජ් නගට් ගිහිල්ලා එතන මචං බ්‍රවුස් වලට ගිහින් මෙතන පැකේජ් එක ඕල් දාගන්න. හරිද? පැත්තේ ඒක ඕල් දැම්මේ නැත්තම් මේක පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන සර්ච් කරන්න. සර්ච් කරලා ඔන්න ඔක ඉන්ස්ටෝල් කරගන්න තියෙනවා මචං. ඊට පස්සේ ඔන්න ටෙක්ස් ජර්සන් කියන එකත් ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ මචං මේකේ තිබ්බ ඔක්කොම එරර් ටික ඔන්න හරියයි. හරිද? හරි ඔක්කොම එරර් ටික හරි ගියා. ඊට පස්සේ තියෙනවා මචං ෆෝම් 1 එකේ බටන් එකට කෝඩ් ඇඩ් කරන්න. ඔයාලගේ ෆෝම් 1 එකේ කෝඩ් එක මෙහෙම නෝට්පැඩ් එකෙන් හරි කොහොම හරි මචං ඕපන් කරගන්න තියෙන. හරිද? ඒක ඕපන් කළා ඔය බටන් 1 කියලා තියෙන ලොගින් එකේ. හරිද? ඕකේ බටන් 1 කියලා තියෙන ඔය ඇතුලේ ඒක ලොගින් එකේ තියෙන්නේ. අන්න ඒක කොපි කරගන්න. කොපි කරගත්තත් හරි මචං කට් කරගත්තත් හරි ඒක බටන් 1 එක ඇතුළත දාන්න තියෙන. හරිද? ඊට පස්සේ ගියා බටන් 2 එක රෙජිස්ටර් එක මචං. ඒකෙත් තියෙනවා උතන බටන් 2 කියලා අන්න ඒක කොපි කරගන්න. කොපි කරගෙන ඇවිල්ලා ඒකත් දාන්න තියෙන්නේ. හරි මෙතන අපේ rexout.cs ෆයිල් එකයි ඔයාලගේ ලොගින් එකයි අපි ලින්ක් කරන්න ඕනේ. හරිද? මේ වීඩියෝ විදිහට මචං මේක ලින්ක් කරන් තියෙනවා. ඔයාලට මේ කැලරි කොපි කරලා ඔයාලගේ ලොගින් එකේ මේ දාන තැන් වලටම දාගන්න. හරිද? ඊට පස්සේ එරර් ටික හරියනවා. ඔතන වෙයිට් කියලා දෙන්නේ. එතකොට ඕකත් හරියනවා. එරර් එක යටත් ඒ විදිහට තමයි රෙජිස්ටර් බටනේත් වෙයිට් කියලා දෙන්න. ඊට පස්සේ මෙතන යූසර් නේම් එකේ පාස්වර්ඩ් එකේ ටෙක්ස්ට් බොක්ස් නේම් එක දාන්න තියෙන. හරිද? ඒක නම් ලේසියිනේ. ටෙක්ස්ට් බොක්ස් එක සිලෙක්ට් කරා. හරිද? ඊට පස්සේ කොපි කරා ලොගින් බටන් එකට ගියා. යූසර් නේම් එකට ඒක දැම්මා. ඊට පස්සේ ආයි මචං පාස්වර්ඩ් ඒ බටනේ හොයාගත්තා. සෝරි පාස්වර්ඩ් ඒ ටෙක්ස්ට් බොක්ස් එක නම හොයාගත්තා. ඒක දැම්ම මෙතෙන්ට. ඒ වගේ තමයි ඔයාලත් තියෙන්නේත් මොනවද රෙජිස්ටර් එකෙත් ඒ විදිහටම යූසර් නේම් පාස්වර්ඩ් කී එකේ බොක්ස් එකේ නේම් එක අරගෙන දාන්න තියෙන. හරිද? ඊට පස්සේ මචං එතන නම් ඔක්කොම වැඩි ඉවරයි. හරිද? දැන් තියෙන්නේ rexout ෆයිල් එකේ වැඩි. ඒකේ ඔයාලගේ account එක link කරන්න ඕනේ.
ඔය යට තියෙන්නේ version එක. Supabase එකේ සාමාන්‍ය එක තියෙන්නේ form 1 code එකේ ඔන්න ඔතනනේ. අපේ තියෙන්නේ එහෙම නෙවෙයි CS file එක ඇතුලේ. එතනින් තමයි ඔයාලගේ version එක change කරන්න තියෙන්නේ. දැන් මෙතන දාන්න ඕනේ ටික ගන්නවා දැන් අපි යන්න ඕනේ මේ වෙබ්සයිට් එකට ගියා application ගිහිල්ලා ඔන්න ඔය URL එක copy කරගෙන අන්න ඔතෙන්ට දාන්න තියෙන හරිද ඊට පස්සේ ඔතන key එක තියෙනවා ඒකත් copy කරගෙන ඇවිල්ලා මෙතෙන්ට දාන්න තියෙන්නේ ඔයාලගේ version එක ඔයාලා වෙනස් කරොත් ඔන්න වෙබ්සයිට් එකේ තියෙන version එක application එකේ තියෙනවා නැත්නම් මචං application එකේ වෙබ්සයිට් මේ login වෙන්නේ update එකක් කියලා පෙන්නනවා හරිද හරි දැන් අපි මචං මේකේ user එකක් හදාමු හරිද user එකක් හදද්දී user name password දීලා default විදිහට හදන්න තියෙන හරිද මෙතන පොඩි දෙයක් තියෙනවා email එකක් දැනට අනිවාර්යයි මම ඒක පොඩ්ඩක් වෙනස් කරන්නම් phone number එකක් ඕනේ ඊට පස්සේ expire date එක මේ විදිහට ඔයාලට කැමතියක් දාන්න තියෙන්නේ ඊට පස්සේ මචං කොච්චර HWID reset කරන්න පුළුවන් දෙන්න අහනවා එක user එකකින් කී දෙනෙක්ට login වෙන්න හැකිද බලනවා සාමාන්‍යයෙන් one device තමයි login දෙන්නේ. ඔයාලට කැමති නම් ඒක device ගන්න වැඩි කරන්න 1 2 5 10ක් කැමති විදිහට පුළුවන්. ඊට පස්සේ මචං admin approval තියෙන්න ඕනේ. හරිද? ඔය approval එක තිබ්බ නැත්නම් login වෙන්න දෙන්නෙත් නැහැ. ඊට පස්සේ save HWID. ඕක off කරොත් එකම users 1000කට උනත් login වෙන්න හැකියි මචං. කිසි ප්‍රශ්නයක් නැහැ. එන්න ඒක on කරමු අපි off කරන්න එපා. ඊට පස්සේ දැන් user create වුණානේ. අපි දැන් මේක log කරලා බලමු. හරිද? හරි මට කියන්නම තුනේ දෙයක් තිබ්බා මෙතන ඔයාලා ෆෝම් 1 එකේ ලොගින් වුණාන් පස්සේ नेविगेट වෙන්න ඕන එක මෙතන කරන්න ඕනේ hide this ඊට පස්සේ नेविगेट වෙන්න ඕන එක දාන්න ඕනේ හරිද ඊට user name password ගහලා මචං අපි log කරලා බලමු වැඩි හිතන්නේ මචං මාව ලැග් වෙනවා මේ වෙලාවේදී මේ මුලින්ම එන්නේ HWID add එක login success කියලා ඊට පස්සේ login success වෙනවා මෙතනදී මගේ පොඩි මේ PC lag වුණ හින්දා අර මේ බග් වෙලා තියෙන්නේ හරියද ඒක වැඩි හිතන්න එපා මචං ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔන්න බලන්න දැන් හරියට log කරලා පෙන්නනවා දැන් log වෙද්දී නිකන් login success message විතරයි එන්නේ හරියද දැන් අපි මචං මේකේ මේ රෙජිස්ටර් එකක් කරලා බලමු. හරිද? මෙතන fake details පෙන්නනවා. ඒක වැඩි හිතන්න එපා. ඔයාලට bulk විදියට key ඕන ගානක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් custom විදියට keyයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් normal generate වෙන විදියට ගන්න පුළුවන්. email එක නම් ඕනේ නැහැ. expire date එක add කරමු. ඊට පස්සේ මේකේ තරයිද admin approval දාලා create කරමු. හරිද? ඊට පස්සේ key එක copy කරගෙන key එක දාන්න ඕන තැනට අලුත් username එකක් ගහනවා password එකක් ගහනවා register button එක click කරනවා register successful දැන් අපි website එක refresh කරලා බලද්දි ඒ key එක delete වෙලා අලුතෙන් user එකක් හැදෙනවා user page එකේ ඒ දෙත් තමයි system එක හදලා තියෙන්නේ හරිද ඊට පස්සේ මෙතනින් login දුන්නා log වෙනවා දැන් අපි බලමු මේකේ banned වුණාමයි approval දැම්මමයි කොහොමද වෙන්නේ කියලා තාම මොකද්ද username password ගිහුවේ නැත්නම් ඔන්න ඔය විදිහට තමයි එන්නේ වැරදියට ගහුවොත් හරි කොහොම හරි මේ user ban කරමු තව එකක් admin approval අයින් කරමු හරිද මෙතන email එකක් ඉන්නවා ඒක වැඩි හිතන්න එපා ඒක මම හදන්නම් ඔන්න බලන්න account banned ඒ user මම ban කරපු ඉතින් ban කියලා එන්නේ හරිද අරක ගියාම admin approval යන්න නැතුව log වෙන්න බෑ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය blacklist දානවා කියලා කියන්නේ සමහර කට්ටිය ඒ user එක අන්න ඒ වගේ කෙනෙක් තමයි මෙතනදී ඔයාලා දැන් version එක change කරලා බලමු version එක change කරාම කොහොමද පේන්නේ කියලා try දෙන්න login වෙන්න ඊට පස්සේ මචං ඔය server update message එකක් එනවා update request එක server එකේ තියෙන version එක app එකේ version එක ගැලපෙන්නේ නැහැ කියලා අපේ ඇන්ඩ්‍රොයිඩ් message එකක් එනවා මචං මේ
ඊට පස්සේ මේ මෙතන මම හදලා තියෙනවා මචං ඇප්ලිකේෂන් කැන්සල් එක හදන ගමන් තියෙන හරිද. ඔතන එක්සැම්පල් කෝඩ් එකක් තියෙනවා. ඒක ඔයාගේ ආෆ්ටර් ලොගින් එකේ කෝඩ් එක ඇතුළත දාලා මචං මේ ඔය URL එක දැම්මෙන් පස්සේ මේ ඔතනින් ඕපන් තියෙන ඇප්ලිකේෂන් ඔක්කොම ක්ලෝස් කරන්න හැකි විදිහට හදන්නේ හරිද. ඊට පස්සේ මචං අපි පෝර්ටල් ගැන කතා කරමු. හරිද පෝර්ටල් එක. ඔයාලා කස්ටමර්ස්ලාට තමයි මේ පෝර්ටල් එක අපි හදන්නේ. මෙතන ඔයාලගේ ඇප්ලිකේෂන් එකේ නමුයි ඒ ටික දීලා හදන්න. ඇප්ලිකේෂන් නේම් එක මම දෙනවා මගේ. ඒක නම කස්ටම් පාත් එක විදිහට මම දෙනවා URL එකට එන්න ඕන පාත් එක. ඊට පස්සේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ඔයාලා තියෙනවා නම් ඇඩ් කරන්න. ඊට පස්සේ මේ විදිහට කොපි කරන් ගිහිල්ලා අර යට ලින්ක් එක එහෙම පේස්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ යූසර් නේම් පාස්වර්ඩ් ගහලා මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න පුළුවන්. එතකොට අර හදපු යූසර් තියෙන අර බෑන්ඩ් වෙච්ච එක ඒ විදිහටම ස්ටේටස් එක පේනවා. එක්ස්පයර් ඩේට් මචං සබ්ස්ක්‍රිප්ෂන් මේ විදිහට account info HWID එක රීසෙට් වෙනවා මෙතනින්. ඊට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් ලින්ක් එකක් තියෙනවා. හරි මම ඩවුන්ලෝඩ් ලින්ක් එකක් කරනවා. දැන්ට මේක දාන්න. එතකොට කොහොමද වෙන්නේ බලන්න. this save කරනවා. මචං වෙබ්සයිට් එක රිෆ්‍රෙෂ් කරලා බලන්න. ඩවුන්ලෝඩ් බටන් එක ඇඩ් වුණා. ඔයා ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා ඩවුන්ලෝඩ් වෙනවා. දැන් මම ආයි ඔය වෙබ්සයිට් එක ලින්ක් එක දාපු ඉඳලා ඒකටම රීඩිලෙක්ට් වුණා. හරිද? තව මෙතන මේක වැඩි හිතන්න එපා. ඒක මගේ වුණාට හරිද? ඊට පස්සේ වෙබ් හුක් එක හරිද? මේක අපි ගැන කතා කරමු. මේකේ වෙන්නේ ඔයාලා ලොගින් වෙන ඩීටේල්ස් ඒ ඔක්කොම Discord එකට එන්න හදනවා. පැනල් එක ඇතුලේ වෙබ් හුක් නොදා. ඕක enable කරලා වෙබ් හුක් එක දාලා සේව් කරාම ඔය මේ ටැබ් වල තියෙන ඩීටේල්ස් ඔයාගේ වෙබ් හුක් එක හරහා එනවා Discord එකට. හරිද? දැන්ට නම් තාම මේක හදාගෙන යන ගමන් තාම මේක හදලා ඉවර නෑ. මෙතන දැන්ට ෆේක් ඩීටේල්ස් පෙන්නනවා. කවුරු හරි මුලින්ම ලොග් වුණාන් පස්සේ ඩීටේල්ස් හරියට පේන්න පටන් ගන්නවා. හරිද? සබ්ස්ක්‍රිප්ෂන් හදලා ඒවයි සබ්ස්ක්‍රිප්ෂන් විදියට ලොග් වෙන්නත් පුළුවන්. මෙතන පොඩ්ඩක් එක්සැම්පල් එකක් තියෙනවා. හරිද? C# වල කොහොමද ලින්ක් කරන්න කියලා. ඔයාලට අපේ ඕන Discord community එකට join වෙන්න හැකියි. දැන් try එච්චරයි තියෙන්නේ. ආතාව තියෙනවා මෙතන ඒකත් හදන ගමන් තියෙන හැබැයි custom message එක හදලා කියන්නේ Python එකේ හදලා තියෙන්නේ. C# එකේ තාම හදලා නැහැ මචං. එතන custom message විදියටත් පුළුවන්. Python එකේ නම් ගොඩාක් ඒවා හදලා තියෙන්නේ. C# එකේ තාම ඔක්කොම හදලා ඉවර නැහැ. හරිද? එහෙනම් කොල්ලෝ අදට අපි කියනවා bye BS